Right. So today we are going to talk about the poem C by James Reeves. Right. අද අපි කතා කරන අපේ පස්වෙනි poem එක ඔයාලගේ syllabus එකත් එක්ක relate වෙලා තියෙන C එහෙම නැත්නම් මුහුද ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Right. එතකොට poem එකට යන්න කලින් අපි මේ poem එක ගැන simplyම කතා කරනවා නම් ළමයි මේ poem එකත් එක්ක අපිට හම්බ වෙනවා dog කෙනෙක් එහෙම නැත්නම් නපුරු බඩගින්නින් ඉන්න සැරබල්ලෙක්. රයිට්. එතකොට ඔයාලට මතක ඇති අපි සිල්ව කියන පොයම් එකකින් මේ එන්වයරන්මන්ට් එක ගැන ඒ වගේම නේචර් එකට තියෙන පවර් එක මොකක්ද කියන එක අපි කතා කරා. සහ එතනදී ඔයාලට මතක ඇති සිල්ව කියන මූන් එක පර්සොනිෆයි කරා කාටද? මූන් ලේඩි කෙනෙක්ට. එහෙම නැත්නම් කාන්තාවකට අපි ඒ හඳ කම්පෙයා කරා. රයිට්. අන්න ඒ වගේම තමා මේ පොයම් එකෙත් අපි කතා කරන මේ මුහුද කියන මේ වස්තුව ගැන කතා කරන්න යූස් කරනවා ස්පෙෂල් මෙටෆර් එකක්. ඒ තමා ඩෝග් කියන කැරක්ටර් එක. රයිට්. එතකොට මෙන්න මේ ඩෝග් කියන කැරක්ටර් එක යූස් කරලා තමා ජේම්ස් රීව්ස් මේ මුහුදේ තියෙන මේ ලස්සන. එතකොට මුහුද මොන කාලෙටද සැර වෙන්නේ? එයා මොන කාලෙටද calm and peaceful movement එකට එන්නේ? රයිට්. මෙන්න මේ වගේ මුහුද වෙනස් වෙන විදිහ ගැන තමා මේ පොයම් එකේදී අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට්. ඒ නිසා මම ආයෙත් කියනවා මුහුද වෙනස් වෙන විදිහ ගැන කියන්න ජේම්ස් රීව්ස් එහෙම නැත්නම් අපි රයිටර් යූස් කරනවා මෙටෆරිකලි කවුද ළමයි බල්ලා. එහෙම නැත්නම් මේ ඩෝග් කියන කැරක්ටර් එක. ඒ වගේම එයාගේ බිහේවියර් එක. එයාගේ ක්වොලිටිස් යූස් කරලා තමා මේ ලස්සන පොයම් එක නිර්මාණය කරන්නේ. රයිට්. මම හිතනවා ඒ ටික තේරෙන්නේ නැති. අපි දැන් කෙලින්ම යනවා පොයම් එකට යන්න කලින් රයිටර් කවුද කියන කාරණාව බලන්න. රයිට්. James Reeves. Right. මොකද්ද කියන්නේ? James Reeves was a British poet, writer and literary critic in the 20th century. Right. එතකොට මේ ඉන්නේ ළමයි C poem එක ලියන අපේ writer James Reeves. එතකොට එයා එංගලන්ත කවියෙක්, ඒ වගේම literary critic, ඒ කියන්නේ සාහිත්‍ය විචාරකයෙක් කියලා මෙතනදී කියනවා. ඒ විතරක් නෙවෙයි, එයාගේ century එක ගත්තම එයා 20 වන සියවසේ ජීවත් වුණ කවියෙක් කියන කාරණාවත් අපිට මෙතනදී මෙන්ෂන් කරනවා. Right. Then he used to write primarily poems, plays, anthologies of prose and traditional English songs. Right. ඒ වගේම තමා මෙතනදී කියන්නේ මේ රයිටර් කෙනෙක් විදිහට ජේම්ස් ගොඩාක් වෙලාවට මේ traditionally English songs ඒ වගේම anthologies mean ඒ කියන්නේ අර ඩ්‍රාමාස් වල ඩ්‍රාමා ස්ක්‍රිප්ට් වල හම්බ වෙන පොයම්ස් මෙන්න මේ වගේ දේවල් එයා නෝමලි ලියන්න පුරුදු වෙලා හිටියා. බේසිකලි ඒ වගේ දේවල් තමයි ලිව්වේ කියලා මෙතනදී අපිට මෙන්ෂන් කරනවා. රයිට්. එතකොට මේ තමයි අපේ රයිටර් ජේම්ස් රීව්ස් එයා තමයි මේ කියන පොයම් එක ලියන්නේ. රයිට්. ඒ නිසා රයිටර්ව අනිවාර්යයෙන්ම මතක තියාගන්න එයාගේ සෙන්චුරි එකත් එක්කම. රයිට්. ඊළඟට about the poem. Right. අපි ආයෙමත් සිම්පලින් බලමු ළමයි මේ poem එකෙන් overall discuss කරන්නේ මොකක්ද කියන කාරණාව. Right. මොකක්ද ඉස්සලම කියන්නේ? The Sea by James Reeves is a three stanza poem. ඔන්න අපිට පළවෙනි කොටස කියනවා මේ poem එකට stanzas තුනක් තියෙනවා. ඒ වගේම that describes the power and unpredictability of the nature. ඒ වගේම තමයි මේ poem එකේ මොනවද කතා කරනවා කියන්නේ the power and unpredictability of the nature. ඒ කියන්නේ simplyම මේ nature එක නැත්නම් මේ සබා දහමට තියෙන බලය නැත්නම් මේ nature එකට තියෙන power එක. ඒ වගේම යාට විතරක් තියෙන මේ unpredictability කියන quality එක. ඒ කියන්නේ කාටවත් මේ nature එක නවත්තන්න පුළුවන් දෙයක්ද ළමයි. මේ nature එකේ වෙන දේවල් අපිට නවත්තන්න පුළුවන්. බැහැ. අන්නේ powerful quality එක ගැන තමා මේ poem එකේදී overall කතා කරනවා කියලා මෙතනදී කියන්නේ. ඒ වගේම අවසානයේදී කියනවා මේ power එක මේ power of nature එක ගැන කතා කරන්න අපේ writer කවුද ළමයි metaphorically use කරනවා කියලා කියන්නේ. sorry කවුද එයා use කරනවා කියන්නේ personified by the sea. මුහුද කියන natural item එක එහෙම නැත්නම් powerful item එක තමයි James Reeves මේ power එක ගැන කතා කරන්න use කරනවා කියලා මෙතනදී කියන්නේ. right. ඊළඟට මොකක්ද කියන්නේ? The sea's playful and menacing characteristics are metaphorically described as a hungry dog that plays, growls and finally rests. ඒ වගේම මෙතනින් simply අපිට කියනවා ආයෙත් මේ මුහුද ගැන suggest කරන්නේ කොහොමද? මේ poem එකේදී ජේම්ස් උත්සාහ කරනවලු
මේ මුහුද ගැන සජෙස්ට් කරන්න කොහොමද? The sea's playful and menacing characteristics are metaphorically described. මේ මුහුදේ තියෙන playful quality එක. ඒ කියන්නේ යාගේ enjoy කරන විදිය, මුහුද enjoy කරන විදිය, ඒ වගේම යාගේ තියෙන මේ menacing characteristics. ඒ කියන්නේ මුහුද කොහොමද සැර වෙන්නේ, එයා කොහොමද නපුරු වෙන්නේ, එයා කොහොමද අර සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්නේ, right? මෙන්න මේ දේවල් මුහුදත් එක්ක අපිට මේ පොයම් එකෙන් විස්තර කරනවා කියනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හැමදේම කියන්න metaphorically metaphor එකක් විදිහට අපේ රයිටර් මොකක්ද යූස් කරනවා කියන්නේ ළමයි metaphorically described as a hungry dog that plays, growls and finally raves. මේ හැමදේම අපිට කියන්න metaphorically ආ යූස් කරන්නේ කවුද? නපුරු බල්ලෙක්, hungry dog කෙනෙක්. නැත්නම් බඩගිනි හැදුණු සැර බල්ලෙක්ව යූස් කරනවා. එයා සෙල්ලම් කරන විදිය, එයා ගොරවන විදිය. සෝ මෙන්න මේ දේවල් එක තමයි මේ පොයම් එකෙන් මුහුද ගැන කතා කරනවා කියලා මෙතනදී කියන්නේ. රයිට්. එතකොට මම හිතනවා දැනට අයිඩියා එකක් එන්න ඇති. අද දවසේ අපි කතා කරන්නේ මොනවද කියන කාරණා. රයිට්. දැන් අපි යනවා කෙලින්ම පොයම් එක බලන්න. අපි බලමු කොහොමද මේ මුහුද සැර බව්වෙක්ට සැර බල්ලෙක්ට කම්පෙයාර් කරන්න ජේම්ස් try කරන්නේ කොහොමද කියන කාරණාව පොයම් එකේ පළවෙනි කොටසට අපි යනවා. රයිට්. මෙන්න තියෙනවා පළවෙනි ස්ටැන්සා එක. එතකොට මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ළමයි මුහුද කොහොමද එයාගේ මේ ඇග්‍රෙසිව් බිහේවියර් එක ඩිස්ප්ලේ කරන්න කියන කාරණාව. රයිට්. අපි බලමු මොකක්ද කියන්නේ කියලා පළවෙනි ලයින්ස් දෙකෙන්. රයිට්. පළවෙනි ලයින් දෙක. The sea is a hungry dog, giant and grey. Right. කවිය ආරම්භ වෙන තැනදීම අපිට ජේම්ස් කියනවා ළමයි මුහුද කියන්නේ හරියට කවුරු වගේ කෙනෙක් කියලා දෙයක් කියන්නේ. The sea is a hungry dog. මුහුද කියන්නේ නපුරු ඒ වගේම බඩගින්නෙන් ඉන්න සැර බල්ලෙක්. කේන්ති අරගෙන තරහින් ඉන්න බල්ලෙක් වගේ කියන දේ මෙතනදී අපිට metaphorically කවියා highlight කරනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟට මොකද්ද කියන්නේ giant and grey. He is a giant and also a grey, right? Giant and grey. එයා මොකද්ද කියන්නේ? giant. මේ මුහුද කියන නපුරු සැර බඩගිනි හැදුණු බල්ලා එක වෙලාවකට යෝධයෙක් වගේ ගොඩාක් ලොකුයි ඒ වගේම විශාලයි කියලා මෙතනදී කියනවා. ඒ විතරක් නෙමෙයි and grey. and grey. මේ මුහුද කියන නපුරු බල්ලා මොන පාටට පේනවා කියලාද මෙතනින් කියන්නේ? grey. grey means අලු පාට කලර් එකක්. මෙන්න මේ බඩගිනි හැදුන සැර බල්ලට අලු පාට කලර් එකක් තිබුණා කියලා කවියා මෙතනදී කියනවා. රයිට්. එතකොට බලන්න ළමයි ඇයි මේ grey කලර් එකක් මෙතනදී යූස් කරන්නේ මේ බල්ලව අයිඩෙන්ටිෆයි කරගන්න. ඇයි මේ grey කියන කලර් එක මේ අඳුරු පාට අලු පාට කියන මේ කලර් එක ඇයි මෙතනදී යූස් කරන්නේ මේ බල්ලව අයිඩෙන්ටිෆයි කරන්න. ඒකට හේතුව තමයි අපි දැන් normally දන්නවනේ දැන් ඔයාලා දන්නවා අපිට ආදරේ හිතෙන්නේ මොන වගේ පාට බවුවෙක් දකින්නකොටද? එයා සුදු පාටයි නම් එයාට බ්‍රවුන් කලර් එකක් තියෙනවා ලැබ්‍රඩෝ කෙනෙක් වගේ. අපි හැමෝම ආසයි ඒ වගේ බල්ලෙක්ට. right? but මෙතනදී අපිට කවියා කියනවා මේ සැර ඒ වගේ මේ බඩගිනි හැදුණු මේ නපුරු බල්ලා අලු පාට නැත්නම් අඳුරු පාටක් තියෙන බල්ලෙක් විදියට ඇපියර් වෙනවා කියන කාරණාව මෙතනදී highlight කරනවා. ඒ නිසා overall මොකක්ද මේ පළවෙනි ලයින්ස් දෙකෙන් එයා කියන්න උත්සාහ කරන්නේ? එයා මේ පළවෙනි ලයින්ස් දෙකෙන් මොකද්ද කියන්න උත්සාහ කරේ? එයා උත්සාහ කරනවා මේ බඩගිනි හැදුන ඒ වගේම යෝධයෙක් වගේ අර අනිත් බල්ලන්ටත් වඩා ලොකු ෆිසිකල් ඇපියරන්ස් එකක් තියෙන මේ හන්ටින් ඩොග් වගේම මෙන්න මේ අපි කතා කරන මහ මුහුදත් මේ අපි අද කතා කරන මේ මහ මුහුදත් ගොඩාක් සැර වෙලා මේ මොහොතේදී අඳුරු වෙලා ඉන්නවා කියන කාරණාව එයා මෙතනදී highlight කරනවා. So මෙන්න මේ විදිහට තමයි එතකොට කවි ආරම්භ වෙන තැනදීම metaphorically මේ hungry dog ව use කරන ගමන් එහෙම නැත්නම් compare කරන ගමන් මේ සැර මුහුද මේ බය හිතෙන මුහුද ගැන කවියා යාගේ අදහස කියන්න උත්සාහ කරන්නේ. right. මං හිතනවා ඒ lines දෙක ඔයාලට හොඳටම තේරෙන්නේ නැති. right. ඊළඟට මොකද්ද කියන්නේ? ඔන්න දැන් දිගටම ළමයි මතක තියාගන්න මේ poem එක continue වෙන්නේ මෙන්න මේ dog මේ hungry dog කියන metaphor එකත් එක්ක කියන දේ මතක තියාගන්න අවසානයේ වෙනකම්. right. ඊළඟට මොකක්ද මේ නපුරු බඩගිනි හැදුන බල්ලා කරනවා කියන්නේ? right. මොකද්ද කියන්නේ? He rolls on the beach all day. මේ නපුරු බල්ලා දවස පුරාම මොකද්ද කරන්නේ? He is rolling on the beach all day. එයා මොකද්ද කරන්නේ ළමයි? He rolls on the beach. එයා මේ මුහුද අයිනට වෙලා
පෙරලි ඉන්නවා කියලා මෙතනදී කියනවා. right? මේ roles mean පෙරලි ඉන්නවා කියන අදහස. දැන් ගෙදර බව්වෙක් ඉන්නවා නම්, ගෙදර බල්ලෙක් ඉන්නවා නම් රෝල් වෙන විදිය මතක් කරගන්න. right? එතකොට මෙතනින් metaphorically මේ බල්ලෙක් රෝල් වෙවි ඉන්නවා කියන එකේ metaphorically මොකද්ද මේ මුහුද ගැන මෙයා කියන්න හදන්නේ. simply අපිට මෙතනින් කියනවා ළමයි මේ නපුරු බල්ලා බීච් එකේ රෝල් වෙන විදිහට ඒ හා සමානව as the same way මේ සැර මුහුදත් මොකද්ද කරන්නේ? එයා මොකද කරන්නේ? එයාගේ waves එහෙම නැත්නම් මේ රැලි වලින් මේ අත පෙරලි ඉන්නවා කියන දේ තමයි මෙතනදී අපිට metaphorically suggest කරන්න කවියා උත්සාහ කරන්නේ. මේ බව්වා රෝල් වෙනවා වගේම මේ මහා මුහුදත් මොකද්ද කරන්නේ ළමයි? එයාගේ රැලි වලින් මේ අත පෙරලි අර දවස පුරාම එයාගේ තියෙන මේ violence reaction එක spread කරනවා නැත්නම් මුදා හරිනවා කියලා තමයි මෙතනදී අපිට කවියා කියන්නේ. right? එතකොට මේක දැන් ඔයාලට ෆැමිලිය කරගන්න පුළුවන්. ඔයාලා මේ දවස්වල පොඩ්ඩක් මුහුද පැත්තට හැරිලා බලනවා නම් මේ දවස්වල මේක අපිට ෆැමිලිය කරගන්න පුළුවන්. රයිට්? එතකොට මේ දවස්වල ඇත්තටම මේ මුහුද එයා ඇත්තටම ඉන්නේ කාම් සිටුේෂන් එකකද ළමයි? නැහැ. එයා මේ දවස්වල ඉන්නේ මෙන්න මේ හංග්‍රි ඩොග් ගේ තියෙන මේ ක්වොලිටිස් එක තමයි මෙන්න මේ දවස්වල මුහුද ඉන්නේ. කාටවත් මුහුද පැත්ත පළාතකට යන්න දෙනවද? එයා යන්න දෙන්නෙත් නැහැ, එන්න දෙන්නෙත් නැහැ. මාළු අල්ලන අයට මුහුදට යන්න දෙන්නෙත් නැහැ. රයිට්? අන්න ඒක තමයි ළමයි ඔය කියන ඔය unpredictable power එක. රයිට්? ඒක තමයි එයාටම යුනික් වුණ power එක. අපි කිසිම කෙනෙක්ට as the human අපිට මිනිස්සු විදිහට ඒ දේවල් වෙනස් කරන්න පුළුවන්. අපිට කිසිම දෙයක් කරන්න බෑ. මේ මුහුදට ඕන විදිහට තමයි එයා තමන්ගේ රියැක්ෂන්ස් පෙන්වන්න උත්සාහ කරන්නේ. රයිට්? අන්න ඒ දේ තමයි මෙතනින් කවියා කියන්න උත්සාහ කරන්නේ. රයිට්? ඊළඟට මොකද්ද කරන්නේ මේ නපුරු බල්ලා? With his clashing teeth and shaggy jaws, he knows. මොකද්ද කියන්නේ? අන්න ඉස්සලම දැන් මොකද්ද කරේ? He rolls on the beach all day. ඉස්සලම යා බීච් එකේ රෝල් වුණා. දැන් after that මොකද්ද කරන්නේ? With his clashing teeth and shaggy jaws. මේ බව්වගේ තියෙන clashing teeth. මේ බව්වගේ තියෙන මේ clashing teeth ඒ කියන්නේ විලිස්සුන දත් නැත්තම් රවාගෙන ඉන්න දත් කියන අදහස ඔයාලට මෙන්න මේ ඉමේජ් එකෙන් පේනවා ඒක clashing teeth මොන වගේද කියන එක විලිස්සුන දත් එහෙම නැත්තම් රවාගෙන ඉන්න දත් කියන අදහස තමයි මේ clashing teeth කියන එකෙන් කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා දැන් බල්ලෙක් ගොරවනකොට එයාගේ දත් සෙට් එකම එළියට එනවා. right? අන්නේ aggressive movement එක තමයි මෙතනින් සජෙස්ට් කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම එයා මොකද්ද මේ කියන්නේ? එයා මොකද්ද කරන්නේ මේ බල්ලා? දත් වලින් රවනවා, දත් එළියට දාලා රවනවා. ඒ වගේම and shaggy jaws. shaggy jaws. ඒ වගේම ළමයි එයාගේ මේ ලොම් වලින් වැහිලා තියෙන මේ හකු වලින් එයා මොකද්ද කරනවා කියන්නේ? he knows. පැයෙන් පැයට මේ නපුරු නැත්තම් මේ සැර බඩගිනි හැදුන බල්ලා මොකද්ද කරනවා කියන්නේ? එයා ගොරවනවා කියලා අපිට මෙතනදී කියනවා. right? මේ knows කිව්වේ he knows. GNAWS knows. knows කියන්නේ ගොරවනවා කියන අදහස. ඒ වගේම ළමයි මේ shaggy jaws here මේ shaggy jaws කියන්නේ මොකද්ද? shaggy jaws කියන්නේ simplyම මේ බව්වගේ ලොම් වලින් වැහිලා තියෙන හකු දෙක. මෙන්න මේ ලොම් වලින් වැහිලා තියෙන හකු දෙපැත්තට තමයි මේ jaws කියලා කියන්නේ. shaggy කිව්වේ මොකද්ද? shaggy කිව්වේ ලොම් වලට. right? එයාගේ තියෙන ලොම් වලට තමයි මේ shaggy කියන්නේ. ඒ වගේම jaws කියන්නේ මේ හක්ක දෙපැත්තට. right? එතකොට මෙන්න මේ විදිහට තමයි overall එයා තමන්ගේ මේ violence එක එහෙම නැත්නම් එයාගේ මේ roughly nature එක පැයෙන් පැයට ගොරවන ගමන් පෙන්නනවා කියලා මෙතනදී අපිට highlight කරන්නේ. right? ඊළඟට මෙයා මොකද්ද කරන්නේ? බීච් එකේ රෝල් වුණා. ඊට පස්සේ උන දත් වලින් දැන් එයා රවණවා කියලා කියනවා. ඒ වගේම shaggy jaws මේ ලොම් තියෙන හකු වලින් ගොරවනවා කියලා කියනවා පැයෙන් පැයට. ඊට පස්සේ එයා මොකද්ද කරන්නේ? the rumbling means එකපාරම බය හිතන විදිහේ ගැඹුරු සද්දයක් මේ බඩගිනි හැදුන බල්ලා පිට කරනවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි tumbling stones. බය හිතන ගැඹුරු සද්දයක් පිට කරනවා වගේම ඊළඟට මොකද්ද කරන්නේ? tumbling stones. tumbling stones. ඒ වගේම මේ බය හිතන සද්දේ එකපාරම මොකක් වෙනවා කියලාද කියන්නේ? මොකක් වෙනවා කියලාද කියන්නේ? tumbling stones. ඒ කියන්නේ ළමයි අර බය හිතෙන විදිහට ඇහෙන සද්දෙට මොකක්ද වෙන්නේ?
ඒක එකපාරම එක තැනකට එකතු වෙලා ගල් වල වැදිලා කැඩිලා බිඳිලා විසිරිලා යනවා කියලා කියනවා. right? මේ tumbling stones කිව්වේ එකපාරම අර ගැඹුරු සද්ද එක තැනකට එකතු වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ ගල් වල වැදිලා කැඩිලා බිඳිලා විසිරිලා යනවා කියලා කියනවා. අන්න ඒක තමයි මේ tumbling stones කියලා කිව්වේ. right? එතකොට මේ මොකක් ගැනද මේ කියන්නේ ළමයි? මෙතනින් සිම්ප්ලිම රයිට උත්සාහ කරනවා මේ මුහුදේ තියෙන waves right? මුහුදේ තියෙන මේ waves එහෙම නැත්නම් මේ රැලි හැම එකක්ම වගේ ගොඩක් බය හිතන විදිහට මේ ගොඩ බිමට එනවා. එයාවට පස්සේ මොකද්ද වෙන්නේ ළමයි? ඒ හැම රැල්ලක්ම එක තැනකට එකතු වෙලා අර ගල් පරවල මෙන්න මේ ගල් පරවල වැදිලා මොකද්ද වෙනවා කියන්නේ? ඒවා කැඩිලා විසිරිලා විනාශ වෙලා යනවා කියලා මෙතනදී කියනවා. මෙන්න මේ ඉන්සිඩන්ට් එක ගොඩාක් බය හිතෙන දෙයක් විදිහට තමයි අපිට මෙතනදී විෂුවලි සජෙස්ට් කරන්න කවියා උත්සාහ කරන්නේ. මේක තමයි ළමයි මේ මුහුදට තිබුණ එයාගේම ඇග්‍රසිව් බිහේවියර් එක එහෙම නැත්නම් එයාගේ තිබුණේ පවර් එක. right. ඊළඟට මොකද්ද කියන්නේ? and bones. right. ඔන්න අපිට අවසානයේදී කියනවා ළමයි මේ බය හිතෙන රැලි මේ tumbling stones කිව්වේ රැලි ඔක්කොම එක තැනකට එකතු වෙලා ඒවා ගල් පරවල වදිනවා. ඒ ගල් පරවල වැදුන ගමන් ඒවා විනාශ වෙලා යනවා. ඒ වගේම මේ බය හිතෙන රැලි අවසානයේදී මේ කැඩිලා විසිරිලා යන සද්දේ ඒ විනාශ වෙලා යන සද්දේ ඇහෙනවා කියන්නේ කොහොමද ළමයි? අන්න ඒක තමයි මෙතනින් කියන්නේ and bones. මේ සද්දේ මේ වතුර නැත්නම් මේ රැල්ල කැඩිලා බිඳිලා විසිරිලා යන සද්දේ කොහොමද ඇහෙනවා කියන්නේ bones. ඒ කියන්නේ bones mean ඇටකටු කියන අදහස. right? එතකොට මෙතනින් සිම්ප්ලි මොකද්ද කියන්නේ? මේ රැලි හැම එකක්ම ගල් වල වැදෙන සද්දේ හරියට මොන වගේද ළමයි? බෝන්ස්. ඒවා හරියට මිනිස්සෙගේ ඇඟේ තියෙන මේ බෝන්ස් එහෙම නැත්නම් අස්ථි එහෙම නැත්නම් ඇටකටු right? මෙන්න මේ බෝන්ස් නැත්නම් මේ ඇටකටු කෑලි වලට කඩලා දානවා වගේ කැඩිලා යනවා වගේ සද්දයක් මෙන්න මේ ගල් පරවල වදින අර මුහුදු රැලි වලින් ඇහෙනවා කියන කාරණේ තමයි මෙතනදී අපිට කියන්න උත්සාහ කරන්නේ. right? එතකොට මේ විදිහට තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. හරි. අවසානයේදී මොකද්ද කියන්නේ? right. ඔන්න දැන් ඒ ඉන්සිඩන්ට් එකකින් පස්සේ ආයෙත් දැන් ඔන්න අර නපුරු බල්ලගේ ඉන්සිඩන්ට් එකක් තමයි මෙන්න මේ අවසාන ලයින් දෙකින් කියන්නේ. හරි. මෙතනදී අවසානයේ කියනවා මොකද්ද? The giant sea dog mourns licking his greasy paws. මොකද්ද කියන්නේ? අර නපුරු විදිහට බඩගිනි හැදුන අර සැර බල්ලා එයාට පාළුවක් නැත්නම් තනිකමක් දැනුණ ගමන් එයා මොකද්ද කරනවා කියන්නේ? licking his greasy paws. ඒ බල්ලට තනිකමක් පාළුවක් දැනෙනවලු සමහර වෙලාවට. ඉතින් ඒ වෙලාවට එයා මොකද්ද කරනවා කියන්නේ? licking his greasy paws. එයාගේ මේ තෙල් පාටට තියෙන මේ greasy paws, greasy ඒ ග්‍රීස් වගේ තෙල් පාටට තියෙන කකුල් මේ පෝස් කියන්නේ කකුල් වලට ඒ කියන්නේ තෙල් පාටට තියෙන ග්‍රීස් වගේ තෙල් පාට තියෙන මේ කකුල් මොනවා කරනවා කියලාද කියන්නේ licking. he is licking his greasy paws කියන අදහස තමයි මෙතනින් සජෙස්ට් කරන්නේ. ඒ කියන්නේ තෙල් පාටට තියෙන ග්‍රීස් වගේ පාටක් තියෙන ඒ කකුල් ලික් කරනවා එහෙම නැත්නම් ලෙව කනවා කියලා මෙතනදී කියනවා. right? ඒ ලික් කරන ගමන් නැත්නම් ඒ ලෙව කන ගමන් එයා මොකද්ද කරන්නේ ළමයි? the giant sea dog mourns. අනේ මේ යෝධෙක් වගේ ඉන්න අර නපුරු බල්ලා අඬන්න එහෙම නැත්නම් අහස උඩට බුරන්න පටන් ගත්තා කියලා මෙතනදී කියනවා. right? එතකොට මේ dog mourns කිව්වේ ළමයි එයා අඬනවා නැත්නම් mourns කියන්නේ mourning වැළපෙනවා කියන අදහස. එතකොට මේක ඔයාලට somewhat එක ෆැමිලියර්. හරි? මේක ඔයාලා දැකලා තියෙනවා සමහර වෙලාවට බල්ලෝ සමහර වෙලාවට මොකද්ද කරන්නේ? එයාලට පාළුවක් දැනෙන වෙලාවට මොකද්ද කරන්නේ? එයාලා අමුතු විදිහට කෑ ගහනවා. right? අපි අර normally කියනවා ළමයි ඒකට මොනව කරනවා කියලාද? it is belong to the Sinhala culture. it refers to උඩුබුරුලනවා. right? මොනව කරනවා කියලාද කියන්නේ අර පාළුවක් දැනෙන වෙලාවට එයාලා හූ කියලා මොකද්ද කරන්නේ? අහස උඩට බුරනවා. right? අන්න ඒ වගේ same incident එකක් තමයි මෙතනදී සජෙස්ට් කරන්නේ මේ බල්ලටත් මෙන්න මේ නපුරු බඩගිනි වුණ බල්ලටත් පාළුවක් තනිකමක් දැනුන ගමන් එයා මොකද්ද කරනවා කියන්නේ එයාත් අර අනිත් බල්ලෝ වගේම අඬන්න වැළපෙන්න හූ කියන්න පටන් ගත්තා කියලා කියනවා.
එතකොට එයා අඬන්නේ මේ මොනවා කරන ගමන්ද? licking his greasy paws. අර කකුල් දෙක තෙල් පාට තියෙන මේ කකුල් දෙක ලෙව කන ගමන් තමා මේ වැඩේ කරනවා කියලා මෙතනදි කියන්නේ. රයිට්? එතකොට මෙන්න මේ විදිහට තමා ඕවරෝල් ගත්තම මේ හංග්‍රි ඩොග් කියන මෙටප එක හරහා මේ සැර මුහුද නැත්නම් මේ බය හිතෙන මුහුදේ තියෙන මේ හැසිරීම එමන් නැත්නම් මේ නේචර් එක ගැන ජේම්ස් රීව්ස් අපිට කියන්න උත්සාහ කරන්නේ. රයිට්. එතකොට මම හිතනවා මේ කොටස තේරෙන්නේ නැති. ඒ නිසා මතක තියාගන්න මේ හංග්‍රි ඩොග් ගේ තියෙන මේ මෙනාසින් කැරක්ටරිස්ටික්ස් එහෙම නැත්නම් එයාගේ තියෙන මේ රෆ්ලි ඇටිටියුඩ්ස් හැම එකක් වගේම යූස් කරනවා මේ මුහුදත් ගොඩාක් සැර යෝධයෙක් වගේ කෙනෙක් කියන කාරණාව හයිලයිට් කරන්න. මුහුද කියන්නේ ගොඩාක් සැර බය හිතන යෝධයෙක් වගේ කියන කාරණාව තමයි මෙන්න මේ මෙටපරිකලි මේ හංග්‍රි ඩොග් කරහා මෙතනදී කියන්න උත්සාහ කරන්නේ. රයිට්. හරි. අපි යනවා ඊළඟ කොටස. එහෙම නැත්නම් සෙකන්ඩ් ස්ටැන්සා එක බලන්න. රයිට්. මෙන්න තියෙනවා සෙකන්ඩ් ස්ටැන්සා එක. එතකොට මේ ස්ටැන්සා එකෙත් අපිට බලන්න පුළුවන් ළමයි as the same way මේ පරිසරයේ තියෙන අනිත් දේවල්. ඒ කියන්නේ මුහුද වගේම අනිත් දේවල් මොනවද? හුළඟ, එතකොට හඳ මෙන්න මේ වගේ දේවල් වෙනස් වෙනකොට මේ වගේ දේවල් වෙනස් වෙනකොට ඒ හා සමානව මේ මුහුද කොහොමද එයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ? මේ මුහුද කොහොමද ඒ හඳ හුළඟ වගේ දේවල් වෙනස් වෙනකොට ඒකට රියැක්ට් කරන්නේ? අන්න ඒ කියන කාරණාව තමයි මෙන්න මේ ස්ටැන්සා එකකින් අපිට බලන්න පුළුවන් වෙන්නේ. තවත් සරලව කියනවා නම් මේ පරිසරයේ තියෙන හැමදේම එක හා සමානව එකතු වෙන විදිහ ගැන. ඒ වගේම එකම විදිහට යාලා රියැක්ට් කරන විදිහ ගැන තමයි මෙතනදී අපිට ජේම්ස් රිව්ස් කියන්න උත්සාහ කරන්නේ. රයිට්. අපි බලමු මුහුද කොහොමද මේ නපුරු මුහුද කියන මේ සැර බල්ලා එයාගේ මේ රියැක්ෂන්ස් පෙන්වන්න කියන කාරණාව. රයිට්. ඉස්සෙල්ලම මොකද්ද කියන්නේ? And when the night wind roars. ඔන්න ඉස්සෙල්ලම අපිට කියනවා මේ රාත්‍රී කාලෙට හුළඟ ගොඩාක් සැර විදියට හමාගෙන යනවා. එතකොට මේ roaring කිව්වේ මොකද්ද? මේ roaring කිව්වේ මොකද්ද? මේ roaring කිව්වේ ළමයි හුළඟ ගොරවන ගමන් එහෙ මෙහෙ ගමන් කරනවා කියන අයිඩියා එක. රයිට්. ඔන්න රාත්‍රී කාලේ දැන් මොකද්ද වෙන්නේ? හුළඟ එහෙ මෙහෙ ගමන් කරනවා. හුළඟ ගොරවන ගමන් එහෙ මෙහෙ ගමන් කරනවා කියනවා. ඒ වගේම ඊළඟට මොකද්ද කියන්නේ? And the moon rocks in the stormy cloud. ඒ විතරක් නෙවෙයි මේ අහසේ උඩ පායලා ඉන්න හඳ මාමා. එයා මොකද්ද කරනවා කියන්නේ? moon rocks. moon rocks here. moon rocks. මේ හඳ මාමා මොකද්ද කරනවා කියන්නේ? මේ හඳ මාමා හරියට තොටිල්ලක් වගේ පැද්දෙනවා. එහෙ මෙහෙ පැද්දි පැද්දි ගමන් කරනවා කියලා කියනවා. එතකොට මේ rocks කිව්වේ ළමයි තොටිල්ලක් වගේ පැද්දෙන ගමන් එහෙ මෙහෙ අතට ගමන් කරනවා කියන අදහස. රයිට්. එතකොට මේ මොකද්ද මේ කියන්නේ? ඉස්සෙල්ලා මොකද්ද කියන්නේ? night wind roars. හුළඟ එහෙ මෙහෙ ගොරවන ගමන් යනවලු. ඒ වගේම හඳ මොනවද කරන්නේ? moon rocks in the stormy cloud. හඳත් තොටිල්ල වගේ එහෙ මෙහෙ පැද්දෙන ගමන් අර අඳුරු වලාකුළු ස්ට්‍රෝමි ක්ලවුඩ් කිව්වේ අඳුරු වලාකුළු අතරින් පැද්දි පැද්දි එහෙ මෙහෙ ගමන් කරනවා කියලා කියනවා. එතකොට මේ මොකක් වෙනවා කියලාද අපිට මේ හින්ට් එකක් පාස් කරන්න. මොකක්ද මේ එන්වයරන්මන්ට් එකේ වෙන්නේ? මේ එන්වයරන්මන්ට් එක චේන්ජ් වෙන්නේ මේ මොකක් වෙන්නද මේ ඉස්සරහට මොකක් වෙනවා කියලාද ඔයාලට අයිඩියා එකක් තියෙන්නේ? ඇයි මේ පරිසරය වෙනස් වෙන්නේ? හුළඟ ගොඩක් දරුණු විදියට හමාගෙන යනවා. ඒ වගේම හඳ එහෙ මෙහෙ පැද්දෙන්න පටන් ගන්නවා. වලාකුළු අඳුරු වෙනවා. මේ මොකද්ද මේ කියන්නේ? මේ හැමදේම වෙන්නේ වෙන මොනවටවත් නෙවෙයි ළමයි. මේ අහස ගොරවන ගමන් දැන් මොකද්ද වෙන්නේ? දැන් වහින්න තමා පටන් ගන්න. වහින්න තමා මේ හදන්නේ. රයිට්? අන්න ඒ අයිඩියා එක තමා මෙන්න මේ පළවෙනි ලයින්ස් දෙක හරහා කවියා කියන්න උත්සාහ කරන්නේ. රයිට්? එතකොට මේ පරිසරය අඳුරු කරගෙන මේ වැස්ස එනකොට අපේ මේ හංග්‍රි ඩොග් එහෙම නැත්නම් අර බඩගිනි හැදුන මේ සැර බල්ලා එයා මොකද්ද කරන්නේ? එයා මොකද්ද කරනවා කියන්නේ? he bounds to his feet and snuff and sniffs. මේ නපුරු බල්ලා මේ වැස්ස ලං වෙනකොට එයා මොකද්ද කරන්නේ ළමයි? he bounds to his feet. එයා තමන්ගේ මේ අත් දෙකයි එයාගේ කකුල් දෙකයි ගොඩාක් තද කරලා බවුන්ඩ් කියන්නේ ගොඩාක් තද කරලා අත් දෙකයි කකුල් දෙකයි ගොඩක් තද කරලා පොළවට තද කරගෙන අල්ලගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ වැහි පොද එකින් එක වැටෙනකොට එයා මොකද්ද කරනවා කියන්නේ? ඒක ඊළඟට අපිට කියනවා he snuff and sniff.
he snuffs and sniffs. එයා මොකද කරන්නේ ළමයි? එයා මේ වැහි බින්දු එකින් එක පොළොවට වැටෙනකොට he snuff. It means එයා වේගෙන් snuff කරනවා. එහෙම නැත්නම් ඉව කරන්න පටන් ගන්නවා කියලා මෙතනදී කියනවා. right? එතකොට ඔයාලා දන්නවා දැන් මේක සමහර වෙලාවට බල්ලෙක් සමහර වෙලාවට ඇග්‍රසිව් වුණාම ළමයි නැත්තම් එයාට කවුරු හරි කරදරයක් කරන්න එනවා වගේ දැනෙනවා නම් එයාට මොකක් හරි සැක හිතෙන දෙයක් වෙනවා නම් එයා මොකද්ද කරන්නේ? සාමාන්‍ය ඩොග් කෙනෙක් මොකද කරන්නේ? එයා ඉක්මනට ඉව කරලා බලනවනේ. මොනවද වෙන්නේ? මොනවද වෙන්න තියෙන්නේ? මොකක් හරි කරදරයක්ද? right? එයා ඉක්මනට ඉව කරනවා. right? අන්න ඒ වගේ තමා මේ බව්වත් මෙන්න මේ සැර බල්ලත් මේ නපුරු බල්ලත් මොකද කරන්නේ? මේ වැස්ස වැටෙනකොට එයා ස්නෆ් කරනවා. එහෙම නැත්නම් ඉව කරන්න පටන් ගන්නවා කියලා කියනවා. ඒ වගේම අවසානයේදී කියනවා and sniff. He is sniffing. එහෙම නැත්නම් he sniffs කියන අදහස. right? ඉව කරනවා වගේම මේ ඉව කරන શબ્ද ගැනත් අපිට මෙතනදී අයිඩියා එකක් දෙනවා. මෙන්න මේ sniffs කියන වර්ඩ් එක හරහා මේ බව්ව ඉව කරන શબ્දේ මොන වගේ ඇහෙනවා කියලාද කියන්නේ ළමයි sniff කියන සවුන්ඩ් එකත් එයා මේ ඉව කරනකොට ඇහෙනවා කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට දැන් මතක් කරලා බලන්න බව්වෙක් ඉව කරනකොට sniff කියලා එහෙම සවුන්ඩ් එකක් රිෆර් වෙනවද නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. right? අන්න ඒ සවුන්ඩ් එක නැත්නම් ඒ ඔනමැටෆියා එක තමයි අපිට ජේම්ස් රිව්ස් මෙන්න මේ වචනේ මේ sniff වලින් highlight කරන්න උත්සාහ කරන්නේ. right? ඔන්න ඔය විදිහට තමයි මේ වැස්ස එනකොට එයා මේ කකුල් දෙක බිම තියාගෙන ඉව කරන්න වේගෙන් ඉව කරන්න පටන් ගන්නවා කියලා කියන්නේ. right? ඊට පස්සේ යා මොකද්ද කරන්නේ? ඊට පස්සේ යා මොකද කරන්නේ? shaking his wet sides over the cliffs. අර වැස්ස පටන් ගන්නවා. ඊට පස්සේ වැස්ස ටික වෙලාවක් කන්ටිනියු වෙනවා. ඊට පස්සේ වැස්සට මේ බල්ලා තෙමෙනවා. ඒ තෙමුණාට පස්සේ මේ බල්ලා මොකද කරන්නේ ළමයි? shaking his wet sides. එයාගේ මේ wet side එකේ මම නැත්තම් අර තෙත වෙලා තියෙන මේ බොඩි එක. එහෙම නැත්නම් එයාගේ මේ තෙත වෙලා තියෙන පිටිපස්ස. එයා මොකද්ද කරනවා කියන්නේ? he is shaking his wet side කියන අදහස. right? shake කරනවා. එහෙම නැත්නම් ඇඟ හොලවලා මේ වතුර බින්දු ගසලා දානවා කියලා තමයි මෙතනදී කියන්නේ. right? and after that එයා මොකද්ද කරන්නේ? and hollows long and loud. මොකද්ද කරන්නේ? and hollows long and loud. අවසානයේදී කියනවා ළමයි අර ඉස්සල්ලා වගේම මේ බල්ලට එකපාරම දුක හිතෙන්න පටන් ගන්නවලු. right? ඉස්සල්ලා වගේම අර ඉස්සල්ලා අපි කතා කරන්නේ දුක හිතෙනවා කියලා. අන්න ඒ වගේම ආයෙත් මොකද්ද වෙන්නේ? එයාට දුක හිතෙන්න පටන් ගන්නවා. ඒ දුක හිතනවා නැත්නම් පාළුවක් දැනෙන්න පටන් ගන්නවා. එතකොට එයා මොකද්ද කරනවා කියන්නේ? and hollows long and loud. right? එතකොට ඇයි මේ පාළුවක් දැනෙනවා කියලා ආයෙත් මෙතනදී highlight කරන්නේ. මොකද්ද මේ දැනෙන පාළුව ළමයි? මේ දැනෙන පාළුව තමා දැන් අර වැස්ස. ඒ වගේම අර තද හුළඟ. එතකොට අර තොටිල්ලක් වගේ පැද්දෙන හඳ මාම. එතකොට අකුණු ගහන වලාකුළු මෙන්න මේ stormy clouds. මේ දේවල් ළමයි දැන් වැස්ස කියන දේ එක දිගටම තියෙනවද? හැම වෙලාවකම නෑනේ. එතකොට මේ වැස්ස නැත්තම් මේ වලාකුළු මේ හඳ මේ දේවල් step by step නැති වෙලා යනවා. right? ඒවා step by step හැම එකක්ම වගේ තියෙන්නේ නැහැ. වැස්ස ඉවර වෙනවා, වලාකුළු නැති වෙලා යනවා, හඳ හැංගිලා යනවා, ඉර පායනවා වෙන්න පුළුවන්. right? එතකොට මේ දේවල් වෙනස් වෙනකොට ඇත්තටම මේ hungry dog නැත්තම් මේ නපුරු බල්ලා ඒකට කැමති වෙනවද ළමයි? එයා මේ දේවල් වෙනස් වෙනවට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒකට රීසන් එක මොකද්ද? මේ නපුරු බල්ලට ඇත්තටම උවමනා වෙන්නේ මොකද්ද? එයාට උවමනා වෙනවා, එයාට ඕන වෙනවා හැම වෙලාවකම එයාගේ අර ඇග්‍රසිව් බිහේවියර් එක මේ පරිසරයේ තියෙන ওই වෙනස්කම් එක්ක පෙන්වන්න. හරි? එයාගේ ඇග්‍රසිව් බිහේවියර් එක අර දරුණු වැස්සක් එනවා වගේ එයාටත් උවමනා වෙනවා. ඒ හා සමානව එයාගේ ඒ පවර් එකක් පෙන්වන්න. right? ඉතින් අර දේවල් එකපාරම නැති වෙනකොට ඒ වැස්ස අතුරුදහන් වෙලා යනකොට, හඳ අතුරුදහන් වෙලා යනකොට මෙයාට මොකද්ද වෙන්නේ? මේ බව්ව මොකද්ද කරන්නේ ළමයි? hollows long and loud. අනේ මෙයා අර හැමදේම නැති වුණාට පස්සේ එයාට දුක හිතෙනවා. එයාට පාළුවක් දැනෙනවා. ඉතින් එයා මොකද කරන්නේ? ගොඩාක් සද්දෙන් ඒ වගේම එක දිගටම අහස උඩට බුරන්න නැත්නම් අර හූ කියලා අඬන්න වැළපෙන්න පටන් ගත්තා කියලා මෙතනදී කියනවා. මෙන්න මේ අවසාන ලයින්ස් එකකින් එන්නේ ඒ දේ තමයි මෙන්ෂන් කරන්නේ මේ holes and hollows
holes and hollows කිව්වේ සරලවම ළමයි ගොඩාක් දිග ඒ වගේම විශාල ශබ්දයක් කියන අදහස. එතකොට ඒ ගොඩාක් දිගට එයා අහස උඩට ඒ උඩු බුරුලන්න පටන් ගන්නවා කියලා තමයි මෙතනදී කියන්නේ. රයිට්. එතකොට මෙන්න මේ විදිහට තමයි ඕවරෝල් මේ පරිසරයේ තියෙන අර අනිත් දේවල් ඒ කියන්නේ හඳ වලාකුළු අහස හුළඟ මෙන්න මේ දේවල් වෙනස් වෙනකොට ඒකට රියැක්ට් කරන්න මේ නපුරු බල්ලා එහෙම නැත්නම් මේ සැර මුහුද උත්සාහ කරනවා කියලා මෙතනදී අපිට සජෙස්ට් කරන්නේ මෙන්න මේ විදිහට. රයිට්. තවත් සිම්පලිම කියනවා නම් මේ මොකද්ද කිව්වේ ළමයි? මේ මොකද්ද කිව්වේ? අපි මේ ඉස්සල්ලාම කතා කරපු මුහුද ඒ වගේම හඳ මේ වලාකුළු මේ වැස්ස මෙන්න මේ දේවල් එක්ක මුහුදට තියෙන සම්බන්ධය පරිසරය ගත්තම මේ හැමෝම එක වගේ ළමයි. එයාලා හැමෝම එකම පවුලක ඉන්නේ. රයිට්. අන්නේ සම්බන්ධය ගැන කියන්න තමයි මෙතනදී කවියා මෙන්න මේ ලයින්ස් කීපය හරහා නැත්නම් මේ ස්ටැන්සා එක හරහා උත්සාහ කරන්නේ. සහ ඕවරෝල් ගත්තම මොකද්ද? ඕවරෝල් ගත්තම අපිට ආයිමත් අර හංග්‍රි ඩොග් කියන මෙටෆර් එක යූස් කරලා මේ බල්ලාගේ නැත්තම් මේ මුහුදේ තියෙන මේ ඇග්‍රසිව් නේචර් එක සහ මේ මෙනාසින් ෆීචර්ස් එහෙම නැත්තම් අර හිතුවක්කාර විදියට හැසිරෙන මුහුද ගැන තමයි කවියා මෙන්න මේ සෙකන්ඩ් ස්ටැන්සා එකනොත් අපිට කියන්න උත්සාහ කරන්නේ. රයිට්. එතකොට මම හිතනවා මේ ස්ටැන්සා එකත් යම් තාක් දුරකට අවබෝධයක් එන්න ඇති. රයිට්. හරි. දැන් අපි යනවා අවසාන කොටස කතා කරන්න. එතනදී ඔයාලට බලන්න පුළුවන් මේ සැර මුහුද. දැන් අපි මේ තරම් වෙලා කතා කරේ මෙන්න මේ සැර මුහුද ගැනනේ. නැත්තම් අර නපුරු බල්ලා මේ බඩගින්නෙන් ඉන්න නපුරු බල්ලා ගැන තමයි අපි මේ වෙනකම් මෙන්න මේ ස්ටැන්සා දෙකෙන්ම කතා කරේ. රයිට්. ඊළඟට අපිට බලන්න පුළුවන් ළමයි මේ සැර මුහුද කොහොමද කාම් වෙන්නේ නැත්තම් එයා ගොඩාක් සංසුන් වෙන්නේ කොහොමද කියන කාරණාව අපි ඊළඟ ස්ටැන්සා එකකින් බලනවා. එහෙම නැත්නම් අර hungry dog calm and peaceful movement එකට එන්නේ කොහොමද කියන කාරණාව තමයි ඊළඟ ස්ටැන්සා එකේදී අපි බලන්නේ. රයිට්. අපි යනවා අවසාන කොටස බලන්න. රයිට්. හරි. ඔන්න මෙන්න මෙතන ඉඳලා අපි කතා කරනවා අර කිව්වා වගේම ඉස්සෙල්ලම කතා කරපු අර නපුරු එහෙම නැත්නම් මේ hungry dog අර බඩගිනි හැදුන බව්වා ගැන නෙවෙයි අපි මෙතනදී කතා කරන්නේ. නැත්නම් අර සැර මුහුද ගැනවත් නෙවෙයි අපි මෙතනදී කතා කරන්නේ. මෙතන ඉඳලා ඔයාලට බලන්න පුළුවන් මේ සැර බල්ලා කොහොමද කාම් සිටුේෂන් එකකට එන්නේ කියන කාරණාව. රයිට්. ඉස්සෙල්ලම මොකද්ද කියන්නේ? හරි. ඉස්සෙල්ලම මොකද්ද කියන්නේ? But on quiet days in May or June when even the grasses on the dune play no more they are ready to. හරි. මෙතනින් සිම්පලිම කියන්නේ ළමයි මේ ජූනි මාසේ here but on quiet days in May or June. ඒ කියන්නේ ජූනි මාසේ වෙනකොට නැත්තම් මේ මැයි මාසේ වෙනකොට. ඒ වගේම even the grasses on the dune. ඒ වගේම මේ dune කියන්නේ මේ මුහුදු වැලි වලින් මෙන්න මේ වගේ පොඩි පොඩි කඳු හැදිලා තියෙනවා. මේ පොඩි කඳු වල පොඩි පොඩි තනකොළ පැලවෙනවා කියලා කියනවා. රයිට්. සෝ මෙන්න මේ කියන ස්පෙෂල් ටයිම් පීරියඩ් එකේදී කියන්නේ මේ මැයි ජූනි කියන මාසවලදී සමහර දවස්වලට ක්වයිට් ඩේස් කියන්නේ සමහර දවස්වලට මේ බල්ලා මොනවා කරනවා කියලාද කියන්නේ play no more they are ready to. මේ බව්වා කිසිම වෙලාවක එයා අර කලින් අපිට පෙන්නුව එයාගේ ඇඟ ටෝන් එක, එයාගේ ඇඟ බිහේවියර් එක, එහෙම නැත්නම් එයාගේ අර මිනාසින් ෆීචර්ස් අර එයාගේ හිතුවක්කාර විදිහේ හැසිරීම ඒ කිසිම දෙයක් මේ ජූනි මැයි කියන මාසේ සමහර දවස්වල එයා පෙන්වන්න ගියේ නෑ කියලා මෙතනදී කියනවා. රයිට්. එතකොට මේ here ready tune මේ ready tune කිව්වේ ළමයි අර නපුරු බල්ලගේ තිබුණේ සැර ටෝන් එක. එහෙම නැත්නම් අර ආස හිතෙන්නේ නැති අර බය හිතෙන සද්දේ. ඒ සද්ද කියන අයිඩියා එක ඒ කිසිම දෙයක් එයා ආයෙත් නම් කිසිම වෙලාවක මෙන්න මේ මැයි හෝ ජූනි මාසෙදී ප්ලේ කරන්නේ නැහැ කියලා මෙතනදී කියනවා. රයිට්. ඒ කියන්නේ එයා කිසිම වෙලාවක ආයෙත් නම් අර බය හිතෙන ඒ රීඩි ටෝන් එකත් එක්ක ප්ලේ කරන්නේ එහෙම නැත්නම් සෙල්ලම් කරන්නේ නැහැ කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි ළමයි මෙටෆරිකලි අපිට දැන් මේ ස්ටැන්සා එකකින් calm and peaceful setting එකක් ඒ වගේම අර calm character එකක් විදිහට මේ මුහුද ගැන කියන්න කවියා උත්සාහ කරන්නේ. right. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට මේ calm situation එකේ ඉන්න බව්වා
මොකද කරනවා කියන්නේ with his head between his paws he lies on the sandy shores. මෙතනදි කියනවා මේ බව්ව දැන් මොකද කරන්න ළමයි. එයාගේ අර සැරටෝන් එක ඉස්සෙල්ලාම අඩු කරගන්නවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ with his head between his paws. අනේ මේ බව්වා එයාගේ ඔළුව මේ කකුල් දෙක මැද්දින් තියාගන්නවා කියලා කියනවා. right with his head between his paws කිව්වේ මෙන්න මේ විදිහට පෝස් කියන්නේ කකුල් දෙකට මෙන්න මේ කකුල් දෙක මැදින් එයාගේ ඔළුව තියාගෙන ඊළඟට මොකද කරනවා කියන්නේ he lies on the sandy shores. මේ බව්ව දැන් මොකද කරන්නේ ළමයි මේ මුහුදු වැලි තියෙන මේ වෙරළට වෙලා බිම නිදාගෙන ඉන්නවා කියලා මෙතනදී කියනවා. right එතකොට මේ lies කිව්වේ ළමයි he is lying කියන අදහස. lying කියන්නේ මේ lies නැත්තම් lying කියන්නේ මේ බිම වැතිරෙනවා. එහෙම නැත්තම් ගොඩාක් calmly සංසුන් විදියට මේ බල්ලා බිම නිදාගෙන ඉන්නවා කියන අයිඩියා එක. ඒ වගේම මේ sandy shores කියන්නේ මොකද්ද? මුහුදු වෙරළේ තියෙන මේ වැලි උඩ. right මේ වැලි උඩ තමා මේ බව්ව ගොඩාක් calm විදියට කාටවත් කරදරයක් කරන්නේ නැතුව පාඩුවේ එයාගේ පාඩුවේ නිදාගෙන ඉන්නවා කියලා මෙතනදී කියන්නේ. right එතකොට මෙන්න මේ විදිහට අයනිකලි අපිට මේ සැර මුහුද ගොඩාක් calm situation එකකට එනවා. එතකොට මේ විදිහට තමයි අයනිකලි මේ සැර මුහුද ගොඩාක් අර ඒ calm situation එකකට එන විදිහ ඒ වගේ මෙයා මොන තරම් සැර වුණත් අර සමහර කාලවලදී මැයි හෝ ජූනි කියන ඒ සමහර දවස්වලදී මාසවලදී එයා ගොඩාක් calm situation එකකට එනවා කියන කාරණාව ජේම්ස් රීව්ස් මෙන්න මේ අවසාන ස්ටැන්සා එකෙන් කියන්න උත්සාහ කරන්නේ. right ඒ වගේම අවසානයේදී අවසාන ලයින් එකෙන් මොකක්ද එයා කියන්නේ so quiet ගොඩාක් හිමින් මේ බල්ලා ඊළඟට මොකද්ද කරනවා කියන්නේ ළමයි he scarcely snores. ගොඩාක් හිමින් එයා මොකද කරනවා කියන්නේ he scarcely snores. දැන් අර කලින් වගේ මේ බල්ලා ගොරවන්න යන්නේ නැහැ කියලා තමයි මෙතනදී කියන්නේ. right ඔන්න බලන්න ළමයි මේ විදිහට තමයි අර කාලෙකට කලින් ගොඩාක් රෆ්ලි එහෙම නැත්නම් අර මිනාසින් කැරක්ටර් එකක් තිබුණ හිතුවක්කාර ජීවිතයක් තිබුණ මේ හංග්‍රි ඩොග් නැත්නම් අර නපුරු බල්ලා දැන් අවසානයේදී මොකද්ද වෙන්නේ he scarcely snores. කාටවත් දැන් ඇහෙන්නේ නැති තරම් ගොඩාක් සයිලන්ට් විදියට ගොඩාක් හිමින් එයා හුස්ම ගන්නවා කියලා මෙතනදී කියනවා. right එතකොට මෙන්න මේ විදියට තමයි අර ඇග්‍රසිව් බිහේවියර් එක මෙන්න මේ ස්ටැන්සා වලින් අර අපි මුලින් දැක්ක ඇග්‍රසිව් බිහේවියර් එක මෙන්න මේ ස්ටැන්සාස් වලින් අපි දැක්ක අර ඇග්‍රසිව් බිහේවියර් එක calm situation එකකට අවසානයේදී කන්වර්ට් වෙන්නේ. right so this is the end of the poem. right හරි මේක තමයි poem එකේ අවසානය. right එතකොට තවත් වැදගත් කාරණයක් තියෙනවා මෙතනදී කියන්නේ. හරි බලන්න ආයෙමත් මේ අවසාන ලයින් එක. right බලන්න ආයෙමත් මේ අවසාන ලයින් එකේ තියෙන මෙන්න මේ scarcely කියන වර්ඩ් එක. එතකොට ළමයි මෙතනින් කියන්නේ මොකද්ද? he scarcely snores කියන්නේ ගොඩාක් calmly ගොඩාක් quiet. ඒ කියන්නේ කාටවත් ඇහෙන්නේ නැති විදිහට මේ බව්වා අවසානයේදී රහසින් වගේ ගොරවනවා කියන අයිඩියා එක. ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න අපිට තවත් දෙයක් මෙතනින් සජෙස්ට් කරනවා. ඒ මොකද්ද? මේ වචනෙන් මෙන්න මේ ස්කෑසිලි කියන වචනෙන් දෙන අනිත් අයිඩියා එක තමයි ළමයි මෙටෆරිකලි එහෙම නැත්නම් ඒ දෙන හින්ට් එක තමයි කියන්නේ ඒ වචනෙන් රිෆර් කරන්නේ අනිත් අයිඩියා එක තමයි මේ తాවකාලිකයි එහෙම නැත්නම් ටෙම්පරලි කියන අයිඩියා එක තමයි මෙන්න මේ ස්කෑසිලි කියන වචනෙන් අපිට හයිලයිට් කරන්නේ. එතකොට මේ බව්වා දැන් ඉන්නේ ඇත්තටම මොන වගේ සිටුේෂන් එකකද? ඇංගර් සිටුේෂන් එකකද නැහැ. දැන් එයා ගොඩාක් කාම් විදිහට තමයි මෙතනදී ඉන්නේ. ඒක දැන් අපි දන්නවා මෙන්න මේ ස්ටැන්සා එකෙන් අපි ඒක දැක්කා. හැබැයි මෙන්න මේ ස්කෑසිලි නැත්තම් මේ ටෙම්පරලි එහෙම නැත්නම් මේ తాවකාලිකයි කියලා කියන්නේ හේතුව මොකද්ද? මේ ගොරවන සද්දේ ඒක తాවකාලිකයි කියලා කියනවා. he scarcely snores කියන්නේ අන්නේ අදහස. right? එයා හෙමින් ගොඩාක් ගොරවනවා. ඒ කියන්නේ හෙමින් ගොරවන ගමන් දැන් කාම් වෙලා ඉන්නවා. but he scarcely snores. scarcely කියන වචනේ තේරුම එක විදිහකට අපිට සජෙස්ට් කරන්න පුළුවන් අර කිව්වා වගේ ටෙම්පරලි කියන අයිඩියා එකේ කියන්නේ මේ ගොරවන සද්දේ తాවකාලිකයි කියලා කියනවා.
මේ ගොරවන්නේ මෙන්න මේ විදිහට කාම් විදිහට ඉන්නේ ටික කාලයයි කියලා කියනවා. එතකොට මොකද්ද ළමයි after that එයා කරන්නේ? කියන්නේ දැනට ගොරවන්නේ ටික කාලයයි මේ විදිහට හෙමින් ගොරවන ගමන් එයා ඉන්නේ ටික කාලයයි. ඒ කියන්නේ after that එයා තව කාලෙකින් මොකද්ද කරනවා කියන්නේ? මේ මැයි ජූනි මාස ඉවරුනාට පස්සේ එයා මොකද්ද කරනවා කියන්නේ? එයා ආයෙමත් අර පුරුදු විදිහටම එයාගේ ඇග්‍රසිව් බිහේවියර් එකත් එක්ක එන්ගේජ් වෙනවා කියලා මෙතනදී අපිට හයිලයිට් කරනවා. එයා හැමදාටම මේ විදිහට calm and මේ peaceful movement එකක ඉන්නවද ළමයි? දැන්ට calm and peaceful movement එකක ඉන්නවා. මේ මොහොත වෙනකොට එයාට පේනවා මෙන්න ගොඩාක් සයිලන්ට්ලි කාටවත් ඇහෙන්නේ නැති විදිහට ගොරවන ගමන් ඉන්නවා. හැබැයි මේ ස්කියාසිලි කියන වර්ඩ් එක රිෆර් කරනවා ටෙම්පරලි කියන අයිඩියා එකක්. ඒ කියන්නේ මේ ගොරවන එක తాවකාලිකයි. මේ හෙමින් ගොරව ඉන්න එක తాවකාලිකයි කියලා තමයි මෙතනදී කියන්නේ. ඒ කියන්නේ අයිනිකල් එතනින් සජෙස්ට් කරන්නේ මොකද්ද ළමයි? තව ටික කාලෙකින් මොකද්ද වෙන්නේ? එයා ආයෙමත් මේ මැයි ජූනි මාස ඉවරුනාට පස්සේ අර පුරුදු ජොබ් එක නැත්තම් අර මෙනාසින් ෆීචර්ස් නැත්තම් අර හිතුවක්කාර ඒ ජීවිතේ ආයෙමත් එයා ඇදලා ගන්නවා එළියට දානවා. රයිට්? ආයෙත් මොකද්ද කරන්නේ? මැයි ජූනි මාස ඉවරුනාට පස්සේ අර හංග්‍රි ඩොග් කෙනෙක් විදියට ආයෙමත් හැසිරෙන්න පටන් ගන්නවා. අන්න ඒ අයිඩියා එක තමයි මෙන්න මේ ස්කියාසිලි කියන වචනෙන් දෙන්න උත්සාහ කරන්නේ. කියන්නේ මොන තරම් කාම් වුණත් ඒ කාම්නස් ඒ ෆීලිං එක ටෙම්පරලි කියන අදහස තමයි මෙතනින් දෙන්නේ. රයිට්? මම හිතනවා ඒක තේරෙන්නේ නැති. තවත් සරලව කියනවනම් ළමයි දැන් අර මේ වෙලාවේදී කාම් වෙලා හිටියත් එයා තව මොහොතකින් තවත් ටික කාලෙකින් මොකද වෙන්නේ? එයා සම්පූර්ණයෙන්ම එයාගේ අර පරණ පුරුදු ජීවිතයට එනවා කියලා කියනවා. රයිට්? එතකොට මේක තමයි ඔය ඕවරෝල් අපිට මේ පොයම් එකේදී මෙන්ෂන් කරන්න උත්සාහ කරන ඔය අන්ප්‍රෙඩික්ටබල් කියන අයිඩියා එක. නැත්නම් තවත් සරලව කියනවා නම් දැන් මුහුද කියන්නේ ඇත්තටම දැන් ඔයාලා දන්නවනේ දැන් කාටවත් ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද ළමයි? මුහුද කියන දේ කාටවත් අපිට කන්ට්‍රෝල් කරලා තියාගන්න පුළුවන්ද? ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. මුහුද එයාව කන්ට්‍රෝල් කරන්න පුළුවන් එයාට විතරයි. රයිට්? එතකොට මේක තමයි ඔය කියන අන්කන්ට්‍රෝලබල් ඒ පවර් එක. රයිට්? මුහුදට තියෙන ඔය අන්ප්‍රෙඩික්ටබිලිටි නේචර් එක තමයි ඔය ඔතනින් හයිලයිට් කරන්නේ. රයිට්? ඒ සැර බල්ලට තිබුණ ඒ කන්ට්‍රෝල් එකක් නැති ජීවිතය ගැන තමයි නැත්නම් අපිට පාලනය කරන්න බැරි නේචර් එකක් නැත්නම් බිහේවියර් එකක් තියෙනවා කියන දේ තමයි එතකොට මේ ඕවරෝල් ආයෙත් අපිට මේ අවසානයේදී සජෙස්ට් කරන්නේ. ඒ කියන්නේ මේ ගෙරවිල්ල తాවකාලිකයි. එයා මේ මැයි හෝ ජූනි මාසෙන් පස්සේ මොකද කරන්නේ? ආයෙත් අර පුරුදු විදිහටම ගොරවන්න රවන්න පටන් ගන්නවා කියලා මෙතනදී කියනවා. රයිට්? ඒ නිසා මෙන්න මේ తాවකාලිකයි කියන අයිඩියා එකත් මතක තියාගන්න බලන්න. රයිට්? ඒ නිසා ඒක ගැන වොරි වෙන්න එපා. අපි ආන්සර් රයිටින් එකක් මේකට ලියමු. ඒ ලියනකොට ඔයාලට ඒ ගැන ක්ලියර්ලි අයිඩියා එකක් ලැබෙයි. රයිට්? හරි. ඒ නිසා දැනට පොයම් එකේ මොකද්ද වෙන්නේ කියන දේ මතක තියාගන්න. අපි ආන්සර් එකක් මේකට ඉක්මනට ලියමු පොයම්ස් ටික ඉවර වෙලා. රයිට්? ඒ නිසා ළමයි ගොඩක් අහනවා ආන්සර්ස් ලියන්නේ කොහොමද කියන කාරණාව. දැන් මට ඒකට එකපාරම උත්තරයක් දෙන්න බෑ. මම හැමෝටම දෙන උත්තරේ තමයි ඔයාලා දන්න විදිහට ලියන්න. රයිට්? දන්න විදිහට ලියන්න පිළිවෙලට ආන්සර් එකක් ලියන්න. ඒක තමයි වැදගත් වෙන කාරණාව මේ මොහොතේදී. රයිට්? ඒ නිසා අපි ආන්සර් එකක් ලියන විදිහ ගැන ස්ටෙප් බයි ස්ටෙප් කතා කරමු මේ පොයම්ස් ටික ඉවර වුණාට පස්සේ. රයිට්? හරි. අපි දැන් ඉක්මනට ඩිවයිසස් ටික බලලා මම ක්ලාස් එක එන්ඩ් කරනවා. මම PDF එක දානවා මේකට අදාළ ලිටරචර් ඩිවයිසස් ටික. ඒ නිසා අලුතින් රෙකෝඩින් බලන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ලින්ක් එකේ තියෙනවා බලන්න ඩොකියුමන්ට් ඩවුන්ලෝඩ් PDF ඩවුන්ලෝඩ් කියලා වෙනම ලින්ක් එකක්. ඒ ලින්ක් එකට ජොයින් වෙන්න. එතන තියෙන ඔයාලගේ ලිටරචර් සබ්ජෙක්ට් එකට අදාළ හැම මැටීරියල් එකක් වගේ මම දැනට අප්ලෝඩ් කරලා තියෙන දැනට කරපු සෙෂන්ස් ටිකට අදාළ මැටීරියල්ස් තියෙනවා. ඒ වගේම ඔරිජිනල් ඩොකියුමන්ට්ස් තියෙනවා. ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ටික ඩවුන්ලෝඩ් කරලා සෙෂන්ස් ටික පිළිවෙලට බලන්න. පිළිවෙලට බලලා ඒ කියන දේවල් හරියට ෆලෝ කරොත් ඔයාලට මේ ලිටරචර් කියන සබ්ජෙක්ට් එක බෝරින් වෙන්නේ නැහැ. සහ ඔයාලා එක්සෑම් එකට සාර්ථක විදිහට ඔයාලට එකට මුහුණ දෙන්න හැකියාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරන නිසා ඒ කරන වැඩ ටික කියලා දෙන දේවල් ටික
සහ මම සෙෂන්ස් වලදී කතා කරපු දේවල් ඒ විදිහට ෆලෝ කරන්න try කරන්න. එහෙම වුණොත් මේක අමාරු වෙන එකක් නැහැ. right. හරි. අපි දැන් බලමු ඊළඟට මොනවද මෙතන මේ poem එකේදී හම් වෙන literature devices කියන කාරණාව. right. පළවෙනි එක තමයි theme. හරි. එතකොට පළවෙනි theme එක මම themes තුනක් මෙතන mention කරලා තියෙනවා. පළවෙනි එක තමයි the unpredictability of the nature. right. එතකොට මෙන්න මේ පළවෙනි theme එක the unpredictability of the nature කියන මේ theme එක අනිවාර්යයෙන්ම exam එකට යනකොට අනිවාර්යයෙන් මතක තියාගෙන ඉන්න. එතකොට මෙතනින් overall කියන්නේ ළමයි මේ theme එකෙන් දැන් මුහුද කියන්නේ අපිට control කරන්න බැරි nature එකක් තියෙන object එකක්. right. ඒක ඔයාලා දැන් දන්නවා. ඒ වගේම එයාට ඕන විදිහට එයා එක වෙලාවකට ඇග්‍රසිව් වෙනවා. එයාගේ අර මිනාසින් කැරක්ටරිස්ටික්ස් එයා පෙන්වන්න හදනවා. එයාට ඕන වෙලාවට එයා මොකද කරන්නේ? අවසානයේදී එයා කාම් වෙනවා. ඒ කාම් වෙලත් ඒ විදිහටම ඉන්නවත් දිගට මුහුද. නෑ එයා කාම් ඒක ටෙම්පරරි. ඒක తాවකාලිකයි. ඒ ගොරවන එක తాවකාලිකයි. right? සයිලන්ට් විදිහට ටිකක් කාලයක් ඉන්නවයි බලලා. හැබැයි ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ආයෙත් මොකද්ද කරන්නේ? අර හංග්‍රි ඩොග් කියන ඒ අපියරන්ස් එක එයා ගන්නවා. right? ඒ නිසා මෙන්න මේ කියන අන්කන්ට්‍රෝල් නේචර් එක ගැන අපිට මේ පොයම් එකකින් ඕවරෝල් තීම් එකක් විදිහට සජෙස්ට් කරනවා කියන එකත් මතක තියාගන්න. ඒ වගේම දෙවෙනි තීම් එක the power and majesty of the nature. right. එතනින් කියන්නේත් ළමයි මේ නේචර් එකට එහෙම නැත්නම් මේ මුහුදට තියෙන බලය එහෙම නැත්නම් එයාගේ අභිමානය මොකක්ද කියන එක තමයි මේ පොයම් එකකින් ඕවරෝල් අපිට හයිලයිට් කරන්න පුළුවන් තීම් එකක් විදිහට. එතකොට මේ majestic means අභිමානය නැත්නම් මේ බලය කියන අදහස. right. එතකොට මුහුද මේ යාට ඕන වෙලාවට මේ කන්ට්‍රෝල් නැති විදිහට හැසිරෙනවා. එයාට ඕන විදිහට දඩබ්බර වෙනවා. right. එයාට ඊට පස්සේ මොකද කරන්නේ? ටික කාලයකට පස්සේ එයාට ඕන නම් එයා කාම් වෙනවා. right. ජූනි මැයි මාසවලදී එයා කාම් වෙනවා. එයාට ඕන නම් ආයෙත් මොකද කරන්නේ? මැයි ජූනි මාස ඉවරලා මෙන්න මේ නොවැම්බර් වෙනකොට දැන් ඔයාලා හොඳට මේක දන්නවා. මුහුද දිහා බැලුව ගමන් පේනවා. මුහුද ළඟට කාටවත් කිට්ටු වෙන්නවත් බෑ. එයා ටිකක් රෆ්ලි වෙලා ඉන්නේ. right. එතකොට ওই මැයි ජූනි ඉවරන ගමන් ওই නොවැම්බර් දෙසැම්බර් වගේ එනකොට වැස්සෙන් වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? මුහුද ආයෙත් අර හංග්‍රි ඩොග් කියන ඒ යාගේ අපියරන්ස් එක ගන්නවා. right. ඕක තමයි සිම්පලිම කියන්නේ. හරි. ඒ දේ තමයි මේ සරලවම ජේම්ස් රිව්ස් කියලා තියෙන්නේ. හරි. ඒ නිසා මේ තීම් එකත් මතක තියාගන්න. බට් අර පළවෙනි තීම් එක the unpredictability of the nature කියන එක අනිවාර්යයෙන්ම එක්සෑම් එකට යනකොට මේක ගැන අයිඩියා එකක් තියාගෙන ඉන්න තීම් එක මතක තියාගෙන ඉන්න. right. එතකොට ඊළඟට අවසාන තීම් එක the beauty of the nature. right. මේකත් අපිට තීම් එකක් විදිහට ගන්න පුළුවන්. තීම් එකක් විදිහට මේ පරිසරයේ තියෙන ලස්සන, එතකොට මුහුද වෙනස් වෙන විදිය, එයා නපුරු බල්ලෙක් වගේ එක වෙලාවකදී හැසිරෙනවා, එයා අඬනවා, එයා රෝල් වෙනවා, කෑ ගහනවා කියලා කියනවා. ඒ වගේම after that අවසාන ස්ටැන්ස් එකේ මොකක්ද කියන්නේ? එයා කාම් වෙනවා. ඒ මොකක්වත් උනේ නැහැ වගේ නිදා ගන්නවා. right. සමහර කාලවලට එහෙමත් ඉන්නවා කියලා කියනවා. right. ඒ නිසා මේ හැම ඉන්සිඩන්ට් එකකින්ම මොන වගේ දේවල්ද මේ ළමයි සජෙස්ට් කරන්නේ? ඒ කියන්නේ මේ හැම දෙයක්ම රිලේට් වෙන්නේ කාත් එක්කද? මේ නේචර් එහෙම නැත්නම් මේ සබාදහම කියන දේත් එක්ක තමයි මේ මුහුදේ තියෙන දේවල් මේ හැම දෙයක්ම රිලේට් වෙන්නේ. right. ඒ නිසා ඕවරෝල් පොයම් එක ගත්තම දැන් මේ පරිසරය ගැන තියෙන ලස්සන ඒ ලස්සන දේවල් වෙන දේවල් ලස්සන සිද්ධි ගොඩාක් මෙතන තියෙනවා. right. ඒ නිසා අපිට ඕවරෝල් පොයම් එකේදී මෙන්න මේ the beauty of the nature කියන තීම් එකත් thematically suggest කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. right. ඒ නිසා themes තුනක් දීලා තියෙනවා. අඩුම තරමේ දෙකක්වත් මතක තියාගන්න බලන්න. හරි. ඊළඟට point of view එක third person point of view එකක්. මෙතනදී එතකොට overall කතා කරන්නේ මුහුද ගැන නිසා අපිට මේක third person point of view එකක් කියලා කන්සිඩර් කරන්න පුළුවන්. ඒ වගේම language එක figurative language එකක් කියලා මම මෙතනදී mention කරලා තියෙනවා. ඒකට හේතුවක් තමයි මේජර් මෙටෆර් එක විදිහට. මේ පොයම් එකේ ඕවරෝල් මේක ප්ලේ වෙන්නේ ළමයි මෙටෆර් එකක් එක්කනේ. ඒ මෙටෆර් එක තමයි හංග්‍රි ඩොග්. හංග්‍රි ඩොග් කියන මෙටෆර් එක ඕවරෝල් මේ පොයම් එකේ හැම තැනකදීම යූස් කරනවා. ඒ වගේම මෙතනදී අපිට සමහර තැන්වල මේ පොයම් එකේදී පර්සොනිෆිකේෂන් සම්බ වෙනවා. right. so ඒ පර්සොනිෆිකේෂන් සහ මේ මෙටෆර් සම්බ වෙන නිසා තමයි මම මේ පොයම් එකට ලැන්ග්වේජ් එක විදිහට ෆිගරේටිව් ලැන්ග්වේජ් එකක් තියෙනවා කියලා මෙතනදී highlight කරලා තියෙනවා. right. ඊළඟ එක තමයි tone එක. tone එක ගත්තම අනිත් poems වලට වඩා ටිකක් වෙනස් විදිහේ දෙයක් මෙතනදී ඔයාලට බලන්න පුළුවන්. tone එක ගත්තම first and second stanza වලට මම වෙනම tone එකක් දීලා තිනවා. මොකද්ද tone එක? reedy tone. right. and also positive tone which including the third stanza. right. එතකොට first and second stanza වල reedy tone එකකින් play වෙනවා. ඒ වගේම
අවසාන ස්ටැන්සා එක පොසිටිව් ටෝන් එකකින් නැත්නම් කාම් ඇන්ඩ් පීස්ෆුල් ටෝන් එකකින් ප්ලේ වෙනවා කියලා මම මෙතනදී කියලා තියෙනවා. එතකොට ඕවරෝල් ගත්තම මේ පොයම් එක ටෝන් දෙකක කියන්නේ ටෝන් දෙකක් එක්ක ෂිෆ්ට් වෙනවා. ටෝන් දෙකක් එක චේන්ජ් වෙනවා. ඒකට පළවෙනි ස්ටැන්සා එක ගොඩාක් ඇංග විදිහට, සෙකන්ඩ් ස්ටැන්සා එකත් ගොඩාක් ඇංග විදිහට, and after that අවසානයේදී මොකක්ද වෙන්නේ ළමයි? ඒ හැමදේම ඒ ටෝන් එක සම්පූර්ණයෙන් චේන්ජ් වෙලා ඒක පොසිටිව් ටෝන් එකක් නැත්නම් කාම් ටෝන් එකට, කාම් ඇන්ඩ් පීස්ෆුල් ටෝන් එකකට කන්වර්ට් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසා ටෝන් එක ඕවරෝල් ගත්තම ෂිෆ්ට් වෙන ටෝන් එකක් මේ පොයම් එකේදී ප්ලේ වෙනවා කියන එකත් මතක තියාගන්න. රයිට්? ඒක අනිවාර්යෙන් මතක තියාගන්න මේ පොයම් එකේදී ඒක ටිකක් ස්පෙෂල්. රයිට්. ඊළඟට alliterations, sandy show, scarcely snows කියලා මම මෙතන alliterations දෙකක් දීලා තිනවා. S කියන sound එක consonant sound එක repeat වෙනවා, double repeat වෙලා තිනවා. sandy show, sir, scarcely snows කියන sound එක repeat වෙනවා. ඒ නිසා alliterations විදිහට මේ වචන මේ වචන දෙක මතක තියාගන්න. sandy show කියන එක සහ scarcely snows කියන ඒ වචන හතර මතක තියාගන්න. ඊට පස්සේ මෙතනට මට මෙන්ෂන් කරන්න බැරි වුණා assonance දෙකක්. assonance කියන ටෙක්නික් එක අපිට කන්සිඩර් කරන්න පුළුවන්. අර bones කියන ඒ repetition එකෙන් assonance වලදී අපිට මේ bones කියන එක ගන්න පුළුවන්. B කියන letter එක මෙන්න මෙතන. bones මේ O කියන letter එක. bones O කියන O කියන vowel letter එක repeat වෙන නිසා මේ bones කියනකොට මෙන්න මේ word එකත් අපිට assonance කියන ටෙක්නික් එක use කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක මම PDF එකට attach කරලා එවනවා. ඒ නිසා ඒකත් එතනදී highlight කරගන්න. right. එතකොට metaphor එක තමයි ඉතින් මෙතන ආයි කියන්න දෙයක් නැහැ. hungry dog describes the sea's playful and menacing characteristics. right. එතකොට metaphor එකක් විදිහට poem එකේ හැම තැනකදීම ඔයාලා දැක්කා මේ hungry dog metaphor එක play වෙනවා. so මෙන්න මේ hungry dog කියන metaphor එකකින් ඇත්තටම අපිට මේ කියන්නේ කවුරු ගැනද ළමයි? ඇත්තටම කවුරු ගැනද මෙතනින් කියන්නේ මේ metaphor එකකින්? බඩගිනි හැදුණු බල්ලෙක් ගැනද? නැහැ. එතනින් එහාට ගිහිල්ලා. එතනින් පොඩක් එහාට ගිහිල්ලා මොකද්ද කියන්නේ? බඩගිනි හැදුණු බල්ලෙක් ගැන එහෙම නෙවෙයි. එතනින් එහාට ගිහිල්ලා අර කිසිම දෙයක් අහන්නේ නැති අර හිතුවක්කාර එහෙම නැත්නම් මෙනාසින් ෆීචර්ස් තියෙන මුහුද ගැන තමයි අපිට මෙන්න මේ නපුරු බල්ලා නැත්නම් මේ බඩගිනි හැදුණු සැර බල්ලගෙන් metaphorically කියන්න උත්සාහ කරේ. right. ඒ නිසා අනිවාර්යෙන්ම ওই metaphor එකේ තියෙන idea එක මතක තියාගෙන ඉන්න. right. ඊළඟට personifications. he rolls on the beach all day, night wind roars, moon rock in the stormy cloud. right. එතකොට මේ personifications තුනක් මම මෙතන mention කරලා තියෙනවා. he rolls on the beach all day. බල්ලා එහෙම නැත්නම් අර මුහුද සෙල්ලම් කරනවා රැලි එක්ක පැද්දියා ගොඩ බිමට එනවා කියන එක අපිට personification එකක් විදිහට highlight කරන්න පුළුවන්. ඒ වගේම night wind roars, ඒ කියන්නේ අර හුළඟ ගොරවන විදිය අපිට personification එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේ moon rocks, ඒ කියන්නේ මොකද්ද? හඳ මාම තොටිල්ලක් වගේ පැද්දෙන විදිය අපිට කියා කරන්න පුළුවන් මේ personification එකක් විදියට. right. අන්න ඒ නිසා තමයි ඔය ටික මතක තියාගන්න. එතකොට මේ personifications අපිට identify කරගන්න පුළුවන්. ඒ වගේ metaphors අපිට identify කරගන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි මම language එක overall figurative language එකක් කියලා ඉස්සලම ඔයාලට මෙන්ෂන් කරේ. right. මම හිතනවා ඒ වැඩ තේරෙනවා දැන් ඒ literature devices ගැන ඔයාලගේ doubts ඔක්කොම clear වෙලා කියලා මම හිතනවා. right. හරි. ඒක බලලා නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් literature devices බලන්න. literature devices ගැන දන්නේ නැත්නම් literature paper එක ඔයාලට ලියන්න බෑ. right. ඒකත් මතක තියාගන්න. අනිවාර්යෙන් ඒක මිස් නොකර බලන්න නැත්නම් මේ subject එක ඉස්සරහට අරගෙන යන්න අමාරු වෙනවා. right. හරි. ඊළඟට visual imagery. මෙතන මම එකක් මෙන්ෂන් කරලා තිනවා with his clashing teeth and shaggy jaws our up and never he knows කියලා. ඉතින් මෙතන visually අර ගොඩාක් තැන්වල සජෙස්ට් කරන්න පුළුවන් ඉන්සිඩන්ට් තියෙනවා ගොඩක්. ඒ නිසා කැමති විදිහට දෙකක් මතක තියාගන්න පුළුවන් එකක් දෙකක් මතක තියාගන්න බලන්න. හරි. ඒක මතක තියාගන්න බලන්න. අර ඒවා ටිකක් වැදගත් වෙන්නේ ඔය context writing ලියනකොට තමයි ඔය visual imageries වැදගත් වෙන්නේ. ඒ වගේම answer එකක් ලෙද්දි answer එකක් ලියනකොටත් ඒක වැදගත් වෙනවා. right. ඒ නිසා ඔය visual imagery එකක් දෙකක් මතක තියාගන්න උපරිම උත්සාහයක් ගන්න. හරි. ඊළඟට repetition කියන ටෙක්නික් එක so quite කියලා ඩබල් රිපීට් වෙනවා එක තැනකදී. ඒ නිසා ඒ so quite කියන ෆ්‍රේස් එක අපිට repetition කියන ටෙක්නික් එක literary ටෙක්නික් එක යූස් කරලා තියෙනවා කියලා
කන්සිඩර් කරන්න පුළුවන්. ඒ වගේම බෝන්ස් කියන එක එතනදී බෝන්ස් කියන වචනේ හතර සැරයක් රිපීට් වෙලා තියෙනවා. ඒ නිසා ඒ රිපිටිෂන් කියන ටෙක්නික් එක මෙන්න මේ බෝන්ස් කියන වචනේත් එක්කත් අපිට කන්සිඩර් කරන්න පුළුවන්. ඒ වගේම රයිමින් වර්ඩ්ස් කීපයක් මෙතන මම මෙන්ෂන් කරලා තියෙනවා. මේවත් මතක තියාගන්න බලන්න. ජූන්, ඩූන්, ටූන් කියන වචන තුනම සේම් සවුන්ඩ් එකක් රිපීට් වෙන නිසා අපිට රයිමින් වර්ඩ්ස් කියලා කන්සිඩර් කරන්න පුළුවන්. ඒ වගේම ස්ටෝන්ස්, බෝන්ස් කියන රයිමින් වර්ඩ්ස් දෙකත් අපිට හම්බ වෙනවා. ඒ නිසා රයිමින් පැටර්න් එකක් තියෙනවද කියලා try කරලා බලන්න. දැන් රයිමින් පැටර්න් එක හොයාගන්න විදිහ මම කියලා තියෙනවා. ඒ නිසා මේ පොයම් එකට එහෙම එකක් තියෙනවද? එහෙම එකක් සෙට් වෙනවද කියලා පොඩ්ඩක් ඔයාලට උනත් බලන්න පුළුවන්. ඒක තමයි වැදගත් වෙන්නේ, right? ඒ නිසා මේ රයිමින් වර්ඩ්ස් මෙන්න මේ ටිකත් මතක තියාගන්න උපරිම උත්සාහ කරන්න. right. එතකොට මං හිතනවා සෙෂන් එක තේරෙන්නේ නැති ගැටලු තිබුණොත් අනිවාර්යෙන් මට ඒක මැසේජ් එකක් දාන්න මෙන්ෂන් කරන්න. එතකොට කියන විදිහට මේ වැඩ ටික හරියට ෆලෝ කරොත් වැඩේ ගොඩ දාන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. රයිට්? ඒ නිසා අදට අපි මෙතනින් මේ සෙෂන් එක ඉවර කරනවා. තව දවස් දෙකක් ඇතුළත ආයෙත් අලුත් පොයම් එකකින් හම්බ වෙනවා. සෝ මේ සෙෂන්ස් ටික බලපු නැති අය බලලා ඒ ටික ඉවර කරගන්න. ඩොකියුමන්ට් ටික ලින්ක් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. ඩොකියුමන්ට් ඩවුන්ලෝඩ් කියන ලින්ක් එකට යන්න. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම print out ගන්න ඕන ටික print out ගන්න. devices ටික පිළිවෙලට highlight කරගන්න. right? ඒ විදිහට ඒ වැඩේ කරගන්න. ඒ devices ටික අනිවාර්යෙන් මතක තියාගන්න දැන් උත්සාහ කරන්න. right? අපි මේ poems ටික ඉවර වෙලා ඔයාලට ඔය තියෙන answer writing කියන ඒ ප්‍රශ්නේ අපි step by step කතා කරමු. ඒ නිසා ඒ ගැන worry වෙන්න එපා. poems ටික ඉවර වුණ ගමන් මම context writing පටන් ගන්නවා. context writing එකක් ලියන විදිය ගැන කතා කරලා after that අපි ඉක්මනින්ම ඒ answer writing වලට යනවා සහ ඉතිරි කොටස් වලට යනවා. ඒ නිසා recording අවසාන මොහොත වෙනකන් තියාගන්න එපා. ඒවා බලලා ඉවර කරගන්න. ඉවර වෙන තරමට වැඩේ ගොඩ දාන්න ලේසි වෙයි. right? ඒ නිසා answer writing කියන එක step by step මම කතා කරනවා. දැනට ඔයාලා දන්න විදියට ඒවට ලියන්න උත්සාහ කරන්න. ඒක තමයි වෙන්න ඕන දේ. right? ඒ නිසා ඒ විදිහට ඒ වැඩේ කරන්න වෙලාවට හැමදේම ඔයාලට ලැබෙයි. right? හරි. අපි ආයෙත් දවසක හම්බ වෙනවා. මම ක්ලාස් ඩේට් ටික ඉන්ෆෝම් කරන්න. හැමෝටම සුබ දවසක්. good night, goodbye, good luck.